හායි මගෙත් එක්කලා කුකින් වීඩියෝ එකකට තමයි අද මම ඔයාලව එකතු කරගන්නේ. මම අද හදනවා පාස්තා සලාඩ් එකක්. ඉතින් අපි මුලින්ම ඒකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් රෙඩි කරගමු. ඉතින් මම මේකට දාගන්නවා කොළ ඇපල් ගෙඩියක්, බෙල් පෙපර් ටිකක්, ඒ වගේම සලාඩ් කියුකම්බර්. ඊට පස්සේ ලොකු ලුණු. මුලින්ම අපි මේ ඔක්කොම දේවල් ටික කොටුවට කපා ගමු. ඉතින් මේ කපා ගන්න අතරතුරේ මම කියන්නම් ඔයාලා ඩයට් එකක ඉන්නවා නම් ඩයට් එක බෝරින් නම් මෙන්න මේ වගේ එළවලු ගොඩක් දාලා පාස්තා පොඩ්ඩක් දාලා ඔයාලට මේක හෙල්දි විදිහට ගොඩක් හෙල්දි විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකට කඩල ටිකක්, බඩරිඟු ටිකක් එකතු කරගෙන ප්‍රෝටීනුත් මේකට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ නෝමල් පාස්තා වෙනුවට කුරක්කම් පාස්තා අන්න ඒ වගේ දෙයක් එකතු කරගත්තොත් මේක තවත් හෙල්දි. මේක සිම්පල් වුණාට හරිම බඩ පිරෙන කෑම එකක් තමයි මේක. හදාගන්න හරිම ලේසි. ඉතින් මේ විදිහට අපි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික රෙඩි කරගත්තට පස්සේ මීට අමතරව මම තඹගත්ත චිකන්, මී කිරි, ඒ වගේම ඔරිගානෝ, මයොනීස් ටිකක්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ඔයාගේ රස අනුව මේකට එකතු කරගන්න. ඉතින් මේ හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම ඔයාගේ පාස්තා සලාඩ් එක හදන බෝල් එකට එකතු කරගෙන මේක හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ මේ හැමදේම මික්ස් කරගත්තට පස්සේ අපිට මේක කෑමට රෙඩි. ඉතින් මේක හරිම රසයි ළමයි. ඔයාලා try කරලා බලන්න. try කරොත් මාරම ආස හිතෙයි ඔයගොල්ලෝ. ඉතින් මේක try කරලා බලලා කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඩයට් එක බෝරින් නම් මෙන්න මේ වගේ එක එක දේවල් try කරලා බලන්න. එතකොට ඔයාලට ආස හිතෙනවා ඔයාගේ ඩයට් එක කරන්න. ඉතින් ඔන්න ඔහොමයි මගේ ෆයිනල් ලුක් එක මේ ඩිෂ් එකේ. එහෙනම් ඉතින් bye. Thank you for watching.